හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද වෙසක් දවසට පස්සේ දවස. අද අපේ ගමේ හැමෝම එකතු වෙලා ට්‍රිප් එකක් ආවා. මුලින්ම අපි ආවේ මකුලාන රාජ මහා විහාරයට. බලන්නකො මේ view එකේ ලස්සන ගල් පර්වතයක් මුදුනේ තමා මේ විහාරය පිහිටලා තියෙන්නේ. මේ මාත් එක්ක කියව යන්නේ මගේ යාළුවා. මුලින්ම අපි බුදුන් වැන්දා. මෙම විහාරස්ථානය 14 වෙනි සියවසේ කුරුණෑගල රාජධානියේ 4 වෙනි පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී ඉදිකරන ලද බව විශ්වාස කරනවා. මෙම ස්තූපයේ බුදුන් වහන්සේගේ කේශධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ආවේ රිදී විහාරයට. රිදී විහාරය කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ශ්‍රී ලංකාවේ රිදීගම ගම්මානයේ පිහිටි ථේරවාද බෞද්ධ විහාරස්ථානයක්. මේ ඉදිකරලා තියෙන්නේ අනුරාධපුර දුත්තගාමිණී රජුගේ පාලන සමයේදී. ඔයාලා දන්නවද රිදී විහාරයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා? රුවන්වැලි මහා සෑය සම්පූර්ණ කිරීමට රිදී සැපයූ රිදී ලෝපස් සොයාගත් ස්ථානය තමා වර්තමානයේ රිදී විහාරය කියලා කියන්නේ. දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණ ප්‍රධාන මාර්ගය වැටිලා තිබුණේ මේ ස්ථානය අසලින්. ජනප්‍රවාදයේ මෙම විහාරයට වරකා වැළඳූ විහාරය කියලා කියනවා. ඊට පස්සේ අපි ආවේ අංගුලිමාල මහා සෑය බලන්න. අංගුලිමාල සෑය වැඳ පුදාගෙන අපි ගියේ මුන්මේෂරම්. මුලින්ම මුන්නේශ්වරම් පන්සලට ගිහිල්ලා තමා අපි කෝවිඩට ගියේ. ඊට පස්සේ අපි ආවේ හලාවත බීච් එකට. හවස් වරුවක මුහුදායිනේ ඉන්නවා කියන්නෙම හිත නිවෙනවා. බලන්නකො මේ view එකේ ලස්සන. මේ තමයි මම ආසම වැඩේ. මම වගේ තවත් සීෆුඩ් ගන්න ආසයි ඉන්නවා නම් කමෙන්ට් ටිකක් දාගෙන යන්න. අවසානයේට අපි ආවේ පඬුවස් නුවර රජ මහා විහාරය බලන්න. මෙය 12 වන සියවසේ පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ඔහු යටතේ තිබූ අගනුවරකි. එහෙනම් යාළුවනේ අදට vlog එක ඉවරයි. මම ගිහිල්ලා එන්නම්. තවත් vlog එකකින් හමු වෙමු.